විසින ඇලවන් කඳුළු බිඳු දැසේ පුරා ගයිස් ඇත්තට මම මේ vlog එක කරන්න නැහැ කියලා තමයි හිතුවේ. ඇයි දන්නේ නැහැ. මම මේ vlog එක කරන්න නැහැ කියලා තමයි හිතුවේ. හැබැයි මට කරන්න පොඩි උවමනාවක් තිබ්බා. දැන් අස් කරා පේනෝනේ මගේ මූණේ දාඩිය. 6ට තමයි පටන් ගන්නවා කිව්වේ. 6:00 දැන් වෙලාව. මම ලෑස්ති වෙලාවත් නැහැ මේ පේනෝනේ. එහෙනම් අපි ලෑස්ති මම දන්නේ නැහැ මොකක්ද නලිනි කියලා. තාම නම් කවුරුත් ඇවිල්ලා නැද්ද කොහෙද? අපි ඉන්න ලෑස්තිම පොඩ්ඩක් පරක්කුයි. පොඩ්ඩක් පරක්කුයි කියනකොට හොඳටම පරක්කුයි. එහෙනම් බලමු. මට මෙතන තියෙන සමහර වීඩියෝ වල සවුන්ඩ් එක ඕෆ් කරන්න වෙනවා. මොකද කොපිරයිට් වදිනවා. ඉතින් ඔය එළියෙම සින්දු දාලා තිබ්බේ. ඒ වෙනුවට තමයි අනුවල බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාන්නේ. කොපිරයිට් වදිනොත් හරියන්නේ නැහැ නේ ඉතින් මේ වෙලාවේදී අපේ මට මේ බොක්ස් එක ගේන්න කිව්වා අපේ ඉස්සරහා ගෙදරට. මම දන්නේ නැහැ ඇයි කියලා. හැබැයි බලද්දී මෙන්න මේකට තමයි. ඒක නම් මාරම ලස්සනයි. ඒකේ පාට එහෙම බලන්න මාරම ලස්සනයි. මට නම් මාරම සතුටුයි. ඉතින් ඔන්න මේක දීලා තමයි ලොකම සර්ප්‍රයිස් එක වෙන්නේ. ඔන්න ඉතින් මම හැම පාටියකම මතක් කරන එළවල යන කේක් නැන්දාවා කේක් එකත් අරගෙන. ඔන්න දැන් නම් කට්ටිය එන ගමන් ඉන්නේ. ඉතින් පැත්තක මේ බයික් එක තියලා රෙද්ද ගින් වහලා තමයි තිබුණේ. බලමුකෝ කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ඔන්න දැන් නම් අපේ තාත්තා ආවා. මුලින්ම කේක් එක කපලා තමයි සර්ප්‍රයිස් එක දුන්නේ. බලන කෙනෙක් නම් මෙයාව දන්නවා. Rosogunda me. Udah kamu nak, onde gunda ini aku nak. Kamu aku nak, ya betul ni kamu lah. Kamu ni nama Arab ni nama. Arab ini kare kan? Ini kare gunda me. Happy birthday from your wife, love. දැක්කනේ ඉතින් කොහොම තමයි සර්ප්‍රයිස් එක වුණේ.
බලන්නකො ඉතින් මේ බයික් එකේ ලස්සන. ඇත්තටම සතුටුයි මම දශමයක්වත් හිතුන්නේ නැහැ මේ මගේ මේ ලොකු බලාපොරොත්තුවක් අවුරුදු ගානක මේ බයිසිකල් දේව තියෙනවා අපේ වෑන් එකක් තියෙනවා මේක කාත කරගෙන හිටියා මේ එන සතුටුයි ඉතින් අපේ මෝලට ස්තුතිවන්ත වෙනවා ආපුප්පට ස්තුතිවන්ත වෙනවා ඔයාලට ස්තුතිවන්ත වෙනවා මම පුදුමයි වුණා ඇත්තටම ගොඩක් අය ඉතින් මේ බයික් එකේ වටයක් එක්කගෙන ගියා. මම ගොඩක් අයගේ වීඩියෝස් ගත්තා. හැබැයි මේකට දාලා නැහැ. ඊට පස්සේ අපි ටික කෑවා. දැන් අපි මේ සෙල්ලමක් කරන්න තමයි හදන්නේ. හැබැයි ඊට පස්සේ තීරණය වෙනස් වුණා. ඒ කියන්නේ සෙල්ලමක් කරන ගමන්ම අපි TikTok එකේ ලයිව් එකක් ආවා. දැන් TikTok account එකක් නැහැ. මෙන්න මෙයාගේ ෆෝන් එකෙන් තමයි ලයිව් එක ගියේ. පාටියට එන්න බැරිව හිටිපු කට්ටිය ඔයාලවත් ඉතින් ගොඩක් මතක් වුණා. ඉතින් අපි ලයිව් එකේ කට්ටියත් එක්ක කතා කර කරගෙන හිටියේ. එතකොට යන වෙලාව චුට්ටක්වත් තේරුන්නේ නැහැ. දැන් ඉතින් පාටි එකේ තිබ්බ ගෙදරට ඇවිල්ලා බලද්දි කට්ටිය යන්න ලෑස්ති වෙලා. දැන් මම vlog එක ඉවර කරන්න මේ හදන්නේ. අපේ තාත්තට තෑගි හම්බුනාට අපේ අක්කා තමයි කඩලා බැලුවේ. ඔන්න ඔය තෑගි ටික තමයි හම්බෙලා තිබ්බේ. එහෙනම් ඉතින් අද vlog එක ඉවරයි. Thanks for watching.